අද අපි කරන්න යන්නේ වෙනස් මොඩක් පලිබෝධහනකින් තොරව කොහොමද භෝගයක් බීජයක් තමන් දාගන්න කියලා තමයි අද බලන්නේ. ඉතින් අපි මේ කරගත්ත බීජ ආකාර දෙකක්. මම මේකට තොරගත්ත බණ්ඩක්ක සහ මිරිස් කියන භෝගය ආකාර දෙක. අපි ඉතින් මේක මේ විදිහට වෙනම සාම්පල් වෙන් කරගෙන අපි ඊළඟට මේක වතුරට තමයි දාගන්නේ. වතුරට දාගෙන ඒ කියන්නේ වතුරට දාගෙන නැත්නම් බීජ සුද්ධතාවය එහෙම නැත්නම් බීජ පැලීමේ හැකියාව තමයි බලන්නේ මේකේ. උඩ පාවෙන ඒවා සාමාන්‍යයෙන් එච්චර හොඳ බීජ නෙමෙයි කියලා තමයි කියන්නේ. මොකද ඒවා පැලීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දැන් මේ යට වලට පේනවා යට තියෙන බීජ වර්ගයක්. මේ බීජ තමයි අපි පැල කිරීමට ලබා ගන්න. එතකොට මේ විදිහට ටික වෙලාවක් වතුර පැගෙන්න තියලා අපි මේ ටික වෙනම ලබා ගන්නවා. ඒ කියන්නේ මේ යට තියෙන බීජ ටික විතරයි මේ ගන්න පැල කිරීම සඳහා. මෙතනදී අපි කෙලින්ම ඩිරෙක්ට් භූමියේ පැල කිරීම සිද්ධ වෙන්නේ නැහැ. මුලින්ම අපි මේ වගේ මේ යට තියෙන හොඳ සැලෙන සම්භාවිතාවය කියලා බීජ තෝරන මේවා ටිෂු එකට වෙනම වෙන් කරගන්නවා. බලන්න මේ පේන්නේ එහෙම එකගත්තු ටිෂු මේ සාම්පල් වගේ. එතකොට මේ විදිහට අපි ඒක නවා ගන්න ඕන බීජ ඒ විදිහට තැම්පත් කරලා ඔයාලා දැක්කා වගේ. ඊට පස්සේ ඒක දෙකට නවලා අපි හතරට නවන ටිෂු එක. කියන්නේ අර අපි මුලින්ම දිය කරා කියන්නේ වතුර දමාගත්තු බීජ ටික තමයි මේක ටිෂු එක ඇතුළට මේ විදිහට දාන්නේ. ඊට පස්සේ ටිෂු එක හතරට නවලා මේ විදිහට අපි වක්‍රේ පොල් කට්ටකට එහෙම නැත්නම් යම්කිසි භාජනයකට මේ විදිහට තැම්පත් කරනවා. ඒකට පැය 24ක් හෝ 48ක් විතර යනකම්. ඉතින් මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවේ ඒ බණ්ඩක්ක බීජ වර්ගයක්. දැන් මේ ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ මිරිස් බීජ වර්ගයක්. ඉතින් මිරිස් බීජ වලත් ඔයාලට පේනවා උඩ පාවෙන කීපයක් සහ ජලයේ ගිල්ල තියෙන කීපයක් තියෙනවා. එතකොට ජලයේ ගිල්ල තියෙන ඒවා තමයි මේකෙත් ලබා ගන්න. ඒකත් මේ විදිහට අපි වෙනම ටිෂු එකකට ඒ ජලයේ ගිල්ල තිබ්බ බීජ ටික වෙන් කර ගන්නවා. මෙතනදී අපි බීජ අවශ්‍ය ප්‍රමාණයට ටිෂු එකට සාමාන්‍යයෙන් බණ්ඩක්ක නම් මම බීජ 6ක් වගේ 6ක් ඒ වගේ තමයි දැම්මේ. මේකෙත් අපි ඒ වගේ පොඩි ප්‍රමාණයක් තමයි එක ටිෂු එකකට දාගන්නේ. මොකද මේක ශේෂ්ත්‍රයේදී සිටවන්නේ සම්පූර්ණ මේ ටිෂු එක තමයි ශේෂ්ත්‍රයේදී සිටවන්නේ. ඉතින් ඒක නිසා අපි අවශ්‍ය ප්‍රමාණයට එකපාරට අවශ්‍ය ප්‍රමාණයට විතරයි අපි දාගන්න. ඊට පස්සේ ඒ විදිහට අරගෙන ටිෂු එකත් අපි නැවත මේ විදිහට ජලයේ පොඟව ගන්නවා. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ බීජ වලින් අංකුර ලබා ගැනීම. මෙතනදී අපි ඒ විදිහට ටිෂු ටික තමාගෙන බීජ තියෙන ටිෂු ටික තමාගෙන ඒවා මම වගේ ඉස්සෙල්ලා පෙන්වනා වගේ ගබඩා කරගන්න තියෙනවා. එතකොට මෙතනදී අපි කරන්නේ මේ ගබඩා කරන්නේ මිරිස් බීජ ටික. අපි ඉස්සෙල්ලා වලට පෙන්වන්නේ බණ්ඩක්ක බීජ වගා කරගන්න මේ කරගන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම මේ ක්‍රමය වලින් දැන් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ බීජ වර්ධනය වෙනකම් විස්තරමකට වර්ධනය වෙනකම් පලිබෝධහානියකින් තොරව කෘත්‍රිම තත්ත්වයකටද තබා ගැනීම තමයි කරන්නේ. ඒත් දැන් මේ පැය 24කට පස්සේ ටිෂු එක අපි දිගට බලනකොට තමයි ඔයාලා දකින්නේ. බලාගන්න පුළුවන් බීජ වෙනවා අංකුර නැත්තම් මොටේ ඇගිලා කියන අංකුර දාලා මේ වගේ මේ පැය 24කට පස්සේ මේ බණ්ඩක්ක බීජ ටික එතකොට මේ වගේ තමයි එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මම දිගාරින් ඉන්නේ අපේ සාම්පල් එක. බණ්ඩක්ක බීජව තමයි. ඒක සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති ඔයාලා බලන්න සෙල් එකට වැඩිය බලන්න මේ අංකුර ලොකුවට ඒ කියන්නේ සෙල් එකට වැඩිය දැන් එළියටත් ලැබෙනවා. කියන හොඳට මේක ජලයේම ලැබිලා තියෙන ටිෂු එකට. ඒක එහෙම වුණාට පස්සේ අංකුර වර්ධනය තමයි වේගවත් වෙනවා.
ශස්ත්‍ර උෂ්ණත්වය ලැබුණාන් පස්සේ අංකුර වර්ගය ඉතාමත් වේගවත් වෙනවා. මම මේ ඔයාලට පෙන්නන්නේ මිනිස් බීජ ටික. මිනිස් බීජ නම් පැය 24කින් අංකුර දිනවා. ඒ කියන්නේ අංකුර දින සම්භාවිතාව අඩුයි. කියන්නේ වේගය අඩුයි. ඒක පැය 24ක් නෙමෙයි. අර සාමාන්‍ය පැය 48ක්වත් අඩුම තිබ්බා. මොකද අංකුර අදින්න ඒකේ ටිකක් පරක්කු. එතකොට මේ ඔයාලට පේනවා එච්චර. හැබැයි සාමාන්‍යයෙන් බීජ පැකට් එකේ තියෙනට වඩා මෙතනදී යම්කිසි දෙයක් වෙලා කියලා අපිට බලා ගන්න පුළුවන්. මොකද පොඩි වෙනස්කම් එක දකින්න ලැබෙනවා. ඉතින් පැය 48ක්වත් අඩුම තිබ්බනම් මේක සාමාන්‍ය තත්ත්වයට අපිට ගන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. ඉතින් බීජ වර්ධන වේගයත් එක්ක ඔයාලට ඒක සමහරට ඊට වැඩි යන්නත් ඊට අඩු වෙන්නත් පුළුවන්. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ වෙනස. ඒතර දැන් ඔයාලට මේක මේ විදිහට අංකුර අද්දර පස්සේ අංකුර ආවට පස්සේ දවස් කිහිපයක් නැවත වතුර දාලා එහෙම නැත්නම් කිමිකල් ෆර්ටිලයිසර් මොනවා හරි තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක දවස් 2-3කින් සම්පූර්ණ ටිෂු එකම ශේෂ්ත්‍රය සිටව ගන්න.